Biz Stock Market. ඕනෑම රටක ආර්ථිකය ගැන කතා කරද්දී කොටස් වෙළඳපළට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. මිනිසාම වැඩි දෙනෙක් කොටස් වෙළඳපළේ උච්චාවචනයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. අදත් අපි සුපුරුදු විදිහට ආවා කොළඹ කොටස් වෙළඳපළ පරිශ්‍රයට පසුගිය සතියේ කොළඹ කොටස් වෙළඳපළේ උච්චාවචනයන් පිළිබඳව දැනගන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේ සොෆ්ලොජික් ස්ටොක් බ්‍රෝකර්ස් කොටස් තැරැව්කාර සමාගමේ ආයෝජන විශ්ලේෂක ලක්ෂිකා කෝදාගොඩ මේ වෙලාව අපිත් එක්ක එකතු වෙනවා පසුගිය සතියේ කොටස් වෙළඳපළේ උච්චාවචනයන් පිළිබඳව කතා කරන්න. අයබෝවන් ඔබට. මුලින්ම අපි පසුගිය සතියේ කොටස් වෙළඳපළේ ප්‍රගතිය පිළිබඳව කතා කරමු. අපි පසුගිය සතියේ කොළඹ කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය සලකා බැලුවොත් එහෙම ප්‍රධාන වශයෙන් අඛණ්ඩව දෙවන වරට යථා තත්ත්වයට පත් වීමේ ප්‍රවණතාවයක් පෙන්වුම් කරා. ඊළඟ අපි කොළඹ කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ දර්ශකමය වශයෙන් ගත්තොත් එහෙම SPI දර්ශකය ඊට පෙර සතියට සාපේක්ෂව 101.18කින් ඉහළ ගොස් ඒක වශයෙන් ගත්තොත් එහෙම ඒකක 253කින් ඉහළ ගොස් සිකුරාදා දවස අවසන් වන විට 21623ක් ලෙස වාර්තා වුණා. ඊළඟට අපි S&P SL20 දර්ශකය ගත්තොත් එහෙම ඊට පෙර සතියට සාපේක්ෂව 101.3කින් ඉහළ ගොස් සිකුරාදා දවස අවසන් වන විට 6066ක් ලෙස වාර්තා වුණා. වෙළඳපොළ පිරිවැටුම. එහෙමත් නැත්නම් මාකට් ටර්න්ಓවර් එක ඊට පෙර සතියට සාපේක්ෂව රුපියල් බිලියන 27 සිට රුපියල් බිලියන 12.4ක් ලෙස පහළ යාමක් පෙන්වුම් කරා. ඊට පෙර සතියට සාපේක්ෂව දේශීය මිලදී ගැනීම 154කින් පහළ යාමක් සහ දේශීය විකුණුම් 132ක පහළ යාමක් පෙන්වුම් කරනවා. ඒ අනුව පසුගිය සතිය තුළ ශුද්ධ විදේශීය විකුණුම් ප්‍රමාණයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඒ අගයක් ලෙස රුපියල් බිලියන 3.6ක් ලෙස වාර්තා වෙනවා. මේ පවතින තත්ත්වය ඒ වගේම උච්චාවචනයන් පිළිබඳව සැලකිල්ලට ගනිමින් එළඹෙන සතිය පිළිබඳව ඔබ ලබා දෙන්නේ කොයි ආකාරයේ පුරෝකථනයක්ද? වර්තමානයේ පවතින සාධක අනුව ඉදිරියේදී අපිට කියන්න පුළුවන් මාකට් එක ධනාත්මක ප්‍රවණතාවයක් පෙන්වුම් කරයි කියලා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ලැයිස්තුකද සමාගම් වල පවතින ඉහළ ලාභදායීත්වය සහ ආර්ථික වශයෙන් වැඩි දියුණු වෙන පසුබිම් ප්‍රධාන වශයෙන් දායක වෙයි. ඒත් එක්කම ආයෝජකයන් ප්‍රධාන වශයෙන් ශක්තිමත් සහ ෆවුන්ඩමෙන්ටලි ස්ට්‍රෝං සමාගම් කෙරෙහි අවධානය යොමු කරයි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. සොෆ්ලොජික් ස්ටොක් බ්‍රෝකර්ස් කොටස් තැරැව්කාර සමාගමේ ආයෝජන විශ්ලේෂක ලක්ෂිකා කෝදාගොඩ අපි ඔබට ස්තුතිය පළ කරනවා අද දවසේදී කොටස් වෙළඳපොලේ ප්‍රවණතාවය පිළිබඳව සාකච්ඡා කරන්නට අප සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන්. මේ ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු ඔබ වෙත සමීප කරන බිස්නස් මැගසින්.